ඔන්න ඉතින් අද ගෙනාවේ සව් වලින් රෙසිපියක්. මේක මමත් YouTube එකෙන් බලාගෙන තමයි හැදුවේ. සව් ටික නටන උණු වතුරට දාලා තියන්න කියලා තමයි තිබුණේ. හැබැයි මට ඒක හරි ගියේ නැහැ. ඒ නිසා මම ඒ ටික ආයෙම ලිපේ තියලා මෙන්න මේ විදිහට උයාගත්තා. මේ වගේ ගණනට උයා ගන්න ඕන වතුර පොඩ්ඩක් දාලා. ඊට පස්සේ මම මේකට පාවිච්චි කරේ කොස්කොල. කොස්කොල අරගෙන සව් වල තවර ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට සව් ටික කොස්කොලේ තවරගෙන ඒ ටික අපි වෙනම පියනක් උඩ තියලා මම මේක අවුවේ තමයි වේලුවේ. මට මේ ටික හරියටම වේලෙන්න හොඳටම වේලෙන දවස් 2ක් ගියා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි මේ වේලුවට පස්සේ තියෙන්නේ. මේක නිකම්ම ඊට පස්සේ කොස්කොලෙන් ගැලවෙනවා. ඔන්න ඔය විදිහට දැන් ගලව ගත්තාම මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි තාච්චිය ලිපේ තියලා මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි බැදගත්තාම එන්නේ අර සාමාන්‍යයෙන් අපි ඉන්දියාප්ප වේලලා බැදලා හදනා වගේ තමයි මේකත්. හොඳට පිපිලා එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් එක්ක සේවරි විදිහට හදාගන්න ලුණු කුඩු ගම්බිරිස් කුඩු ඒව දාලා එහෙම නැත්නම් පැණි උණු කරලා පැණි දාලා පැණි රස විදිහට හදාගන්නත් පුළුවන්. ඉතින් මම මිරිස් කුඩු ලුණු කුඩු දාලා මේ වගේ සේවරි විදිහට තමයි හදාගත්තේ. හරිම රහයි මේක. ඔයාලත් හදලා බලලා හොඳයි නම් රසයි නම් රසයි නම් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.